ගොඩක් දවසකට පස්සේ අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. හැබැයි ලස්සන වෙන රහස් ගැන කියන වීඩියෝ එකක් නෙවෙයි, වෙසක් vlog එකක්. මුණා කරන්නත් කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ කිරි එක බීලා තමයි මම වැඩ පටන් ගන්නෙ. ඔන්න දැන් කරන්න හදන්නේ මගේ බෙඩ් එක අස් කරගන්න එක. මේ ඉන්නේ මගේ පර්පල් බබා. ඔන්න ඉතින් බෙඩ් ෂීට් එක අස් කරලා ඊට පස්සේ බ්ලැන්කට් එකක් දාගත්තා. ඔන්න දැන් බෙඩ් එක අස් කරලා ඉවරයි. මේ විදිහට පිළිවෙලට පිරිසිදු තියෙද්දි මනසත් සැහැල්ලුයි. දැන් ඉතින් මම මේ මූණ හොදන්නයි යන්නේ. මූණ හොදලා ඉවර වෙලා PC එකේ චූටි වැඩක් තිබුණා. මම මේක කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ ගමන් මොන හරි හපන්නත් එපේ. හස්බන්ඩ් ගෙනල්ලා දීපු මිටි පොකුරකුයි කොත්මනේ කිරි එකකුයි තිබුණා. අපි ඒක බොන ගමන් මේ වැඩේ ඉවර කරමු. ඔන්න ඉතින් මිදි කකා ඉන්නකොටම හස්බන්ඩ්ගේ තාත්තා ජම්බු ඉත්තක් කඩලා ගෙනල්ලා දුන්නා. ඉතින් ඒක හරිම ලස්සනට තිබුණ නිසා මට හිතුණා වීඩියෝ එකක් ගන්න. ඔන්න ඉතින් මේ වැඩේ ඉවර කරපු ගමන් අපි පන්සලට ගියා. ඊට පස්සේ අපේ අම්මලා ඕගනයිස් කරලා තිබ්බ ට්‍රිප් එකට අපිත් එකතු වුණා වෙසක් දවසේම. මේ බලන්නකෝ යන අතරමඟදී තමයි දැක්කේ අපේ වැව වාන් දානවා. පාලමුඩිනු චුට්ට වතුර දානවා. අපිත් ඉතින් ඇවිදගෙන ගියා. මෙතන වැඩි වෙලා ඉන්නේ නැතුව අපි අපේ ගෙදර ගිහිල්ලා ගමනේ යන්න පිටත් වුණා. මුලින්ම අපි ගියේ නෙල්ලිගලට. මේ තියෙන්නේ නෙල්ලිගල. ඇත්තටම මෙතෙන්ට ගියාම මාරම සැනසීමක් දැනෙනවා. ඒ තරම්ම ලස්සනයි. ඔන්න ඊළඟට අපි ගියේ රණවන පන්සලට. ඉතින් මෙන්න මේ වනාන්තරයේ මැද බුදු සිරිත ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මේ බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ උසම හිටි බුද්ධ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ මෙහෙමයි. දැන් අපි යන්න හදන්නේ දළදා මාලිගාවට. ඉතින් දැන් චුට්ටක් හවස් වෙලා 4ටත් කිට්ටු. කොහොම හරි වෙලා අපි පරක් වුණ නිසා අපිට පෙරහැර බලා ගන්න පුළුවන්. 4:00ට තමයි පෙරහැර පටන් ගත්තේ. ඔයාලත් එහෙනම් පෙරහැර බලන්නකෝ. බලන්නකෝ ඒගොල්ලෝ කරටුවත් අරගෙන යන ලස්සන. ඔන්න තවත් එක්කෙනෙක් එනවා. එයා බලන්නකෝ. ඔන්න මෙයා නම් SMS එක්කෙනෙක් නෙවෙයි, අරෙලා වගේ නෙවෙයි, හරිම දඟකාරයෙක් වගේ. පෙරහැරෙන් පස්සේ ඔන්න අපි ගෙදර යන්න පිටත් වුණා. ඒ යනකොට කුරුණෑගල සාරගම පැත්තේ මෙන්න මෙහෙම ලස්සනට දර්ශනයක් දකින්න තිබ්බා. බලන්නකෝ ඒක හරිම ලස්සනයි නේද? ඉතින් මෙතනින් අපේ ට්‍රිප් එක නිමා වුණා. ඔන්න ඔහොම තමයි මගේ වෙසක් දවස නිමා වුණේ. මේ තියෙන්නේ අපි ගෙදර හදපු වෙසක් කෝඩු. ඉතින් මේවා එල්ලලා ගියාට බල්බ් ටික නම් දාන්න උනේ අපි ආවට පස්සේ. ඉතින් මේ දැම්මට පස්සේ කොහොමද කියලා බලන්නකෝ. හරිම ලස්සනයි නේද? එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.